ඔයාලා අපෙන් මේ software එක රික්වෙස්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ටම අදාළ වෙච්ච යුනික් ලොගින් ලින්ක් එකක් එවෙනවා. ඒ කියන්නේ එකම ලොගින් ලින්ක් එකකින් නෙවෙයි ඔක්කොම ලොග් වෙන්නේ හැමෝටම වෙන වෙනම මේ ලොගින් ලින්ක් එක භාවිතා කරලා ඔයාට වෙන්න පුළුවන්. මුලින්ම අපි මේකේ ඕන account එක විතරක් ඇඩ් කරලා තමයි වන්නේ. ඔයාලට තියෙන්නේ account එකේ වගේ user name එක සහ password එක මෙතන ඇඩ් කරන්න. ඒ ඇඩ් කරලා ඉවරලා ඔයාලට පුළුවන් මෙතන login now බටන් කරලා ආගට login history එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ user name එක මෙතන වැටෙනවා. ඒ user name එක නෙමෙයි ඔයාගේ සාමාන්‍ය කියන්නේ මේ real name එක මෙතන වැටෙනවා. ඊට අමතරව ඔයාගේ user type එක මෙතන වැටෙනවා. ඒතර ඕන account එකට තමයි මේකේ full access. ඕනට මේක ඇතුලේ තියෙන සියලු දේවල් බාධාවකින් තොරව කාකින්වත් අවසරයක් නැතුව පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ මේක අනිත් user රෝල් ගත්තොත් එහෙම විදියට නැට මේ ඔයාලට මේකේ user roles ටික බලා ගන්න. min manager counter designer photographer printer finisher accountant ඕන පස්සේ ඊළඟට rights වැඩිම account එක තමයි admin. ඒ ඕනට වගේම rights තියෙනවා. හැබැයි යාට sensitive information වෙනස් කරන්න බෑ. ඒ හැම එකටම ඕනගේ approval එක ඕන. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒතර ඕනට පුළුවන් business එක run කරන්න යාගේ මැදිහත් admin කරහා. හැබැයි මේකේ employee කෙනෙක් delete කරන්න ඊට පස්සේ වෙනස් කරන්න job එක delete කරන්න job එක sensitive වෙනස් කරන්න ඔයාගේ approval එක ඇතුව තමයි කරන්න පුළුවන්. ඒකට ඕ admin ට ඕනම විදිහට decision ගන්න බෑ. ඊට පස්සේ තමයි manager. ඒතකොට manager ට admin ට පස්සේ යාට තමයි privileges වැඩිම තියෙන්නේ. හැබැයි manager කියන එක තනි role එකක් නෙවෙයි. එයාට අදාළ departments තියෙනවා. manager role එකට අදාළ departments මේ තියෙන්නේ departments. ඒතකොට departments විදිහට මේකේ counter, graphic design, printing, finishing, warehouse, HR, accountant සහ management කියන මේ departments තියෙනවා. එතකොට ඒ manager කෙනෙක් add කරාම එයා අනිවාර්යයෙන් department එක select කරන්න ඕනේ. ඒ department එකට අදාළව තමයි එයාට access හම්බ වෙන්නේ. management department එකට add කරොත් එහෙම එයාට සම්පූර්ණ අනිත් මොඩියුල් එක එහෙම නැත්නම් කාට අදාළ ඒ ඩිපාර්ට්මන්ට් එක හරි එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් කීපයක් ඇඩ් කරන්න තියෙනවා. මෙතනින් ඒ විදිහට ඇඩිෂනල් ඩිපාර්ට්මන්ට් විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඒ තමයි මේකේ user roles තියෙන්නේ. ඒකට මුලින්ම ඔයාට අපි ඕන account එක දුන්නාට පස්සේ ඔයාට තියෙන්නේ මේකේ employees module එක. add new employee එයාගේ සම්පූර්ණ නම සහ user name එක. user name එක අනිවාර්යයෙන්ම user ගෙන් user වෙනස් වෙන්නේ. එනේ එක වගේ user name දෙකක් system එකේ තියෙන විදිහක්. ඒ වගේම phone number එකත් එහෙමයි. තම phone number එක තියෙන employees ලා දෙන්නෙක් system එකට add කරගන්න බෑ. ඒතර අනිවාර්යෙන් නම name එක phone number එක අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. ඊට පස්සේ එයාගේ primary department එක අනිවාර්යෙන්ම තෝරන්න. ඒ වගේම එයාගේ role එක තෝරන්න. එයාට password එකක් add කරලා දෙන්න. මේ ටික අනිවාර්යෙන් add කරන්න. අනිත් විස්තර ඔයාලට අවශ්‍ය විදිහට add කරගන්න. ඊට පස්සේ create new employee button එක press කරන්න තියෙන්නේ. එතකොට employee add වෙනවා. add වුණාට පස්සේ එතන ඔයාලට එයාගේ role එකත් එක්ක employee බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙන්නේ ඊට පස්සේ employee ට එයාගේ user name එකයි add කරපු password එකයි අපි ඔයාලට දී තියෙන login link එකයි ඒගොල්ලන්ට share කරන්න තියෙන්නේ. එතකොට එයාලට තියෙන්නේ මේක system එකට log වෙලා ආම මේ මෙතන dashboard එකේ log වෙන්නේ. මෙතන තියෙන එයාගේ my profile කියන එක මේ password කියන බටන් එක අට දැනට දීලා තියෙන password එකයි සහ අලුත් password එකක් දෙපාරක් ලබා දීලා මේක change password එක තමන්ගේ own password එකක් add කරගන්න පුළුවන්. හරිද මම නැවත කියන්නම්. ඕන විදිහට ඔයාට පුළුවන් employees ලා add කරන්න. ඒ employees add කරාට පස්සේ ඒගොල්ලන්ට ඔයා system එකට employee add කරනකොට දීපු user name එකයි password එකයි දෙන්න. එයාලව දැනුවත් කරන්න ලින්ම login වෙන ගමන්ම මෙන්න මේ පාත් එකට ගිහිල්ලා dashboard එකේ profile button එක press කරලා profile button එකේ
ප්‍රොෆයිල් view එකට ආවට පස්සේ ඒකේ තියෙන password කියන බටන් එක press කරලා ඔයාගේ password එක change කරගන්න. එතකොට මේ password එක change කරාට පස්සේ ඒ password එක කිසිම කෙනෙක්ට බලන්න බෑ. ඕනටවත් බලන්න බෑ password එක. අමතක වුණොත් reset කරන්න විතරයි පුළුවන්. සාමාන්‍ය අපි බැංකුවල use කරන method එකම තමයි එතන තියෙන්නේ. කාඩ් බැංකුවේ ATM කාඩ් එකක් නැති වුණොත් එහෙම ඔයාලට ඒකේ password එක වල අරන් දෙන්නේ නැහැ. අලුත් ATM කාඩ් එකක් දෙනවා. ඒ වගේම ඔයාලට account එකේ ඔයාලට online account එකේ password අමතක වුණොත් මේගොල්ලෝ කරන්නේ reset කරලා දෙන එක. එතකොට ඔයාලට තියෙනවා password එකක් දාලා log වෙන්න. මේ method එකම තමයි මෙතනදී වෙන්නේ. employees ලා දැන් ඔයාලා add කරගෙන ඉවරයි. එතකොට මේ employees ලා log වෙනකොට ඒ employee තියෙන access අනුව මෙතන මේ modules වෙනස් වෙනවා. හැමෝටම මේ module එකම ඒ තමන්ගේ රෝල් එකට අදාළව තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට කවුන්ටර් කියලා කියන්නේ අපි කවුන්ටර් කියලා කියන රෝල් එක කියලා කියන්නේ කැෂියර් වගේ ඉස්සරහම ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඉන්නේ. එතකොට මෙයාට පුළුවන් ජොබ් එකක් ක්‍රියේට් කරන්න, එඩිට් කරන්න මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඩිසයිනර් කියන රෝල් එකකට ක්‍රියේට් ජොබ් කියන බටන් එක පෙන්වන්න. එයාට පුළුවන් කවුන්ට් එකකින් ඇඩ් කරලා තියෙන ජොබ්ස් එඩිට් කරන්න විතරයි. එකකවුන්ටින්ට තමයි මේක ෆයිනන්ශල් ඩෑෂ්බෝඩ් එක බලන්න ඕනේ. එකකවුන්ටන්ට සහ ඕනට තමයි මේ ෆයිනන්ශල් ඩෑෂ්බෝඩ් එක බලන්න පුළුවන්. ඒ වගේම මැනේජර් කෙනෙක් ඇඩ් කරොත් එකකවුන්ටින් ඩිපාර්ට්මන්ට් එකට එයාට ෆයිනන්ස් ඩෑෂ්බෝඩ් එක බලන්න පුළුවන්. හැබැයි අනිත් අයට බලන්න බෑ. හැබැයි මේක ඇඩ්මින්ට මේක බලන්න පුළුවන්. එතකොට ඔයාලට එහෙම ගැටලුවක් තියෙන සමහර මොඩියුල් ඇඩ්මින්ට බලන්න ඔයාලට තියෙන මැනේජර් කෙනෙක් ඇඩ් කරලා ඒ මැනේජර්ට ඒ අදාළ ඒරියාස් වල කියන්නේ ඩිපාර්ට්මන්ට් වල ඇක්සස් ලබා දුන්නා නම් ඒ විදිහට තමයි එම්ප්ලොයි කෙනෙක් ඇඩ් කරලා මම අප සමරයක් විදිහට කරන්නම්. එම්ප්ලොයි ඕන විදිහට ලොගින් වෙලා එම්ප්ලොයිස් ටැබ් එකට ගියා. ඇඩ් නිව් එම්ප්ලොයි බටන් එක ප්‍රෙස් කරා. මේකේ මේ රතු පාට ටැබ් දාලා තියෙන ඉන්ෆර්මේෂන් අනිවාර්යයෙන් ලබා දෙන්න ඕනේ. ලබා දීලා ක්‍රියේට් එම්ප්ලොයි කරා. ඔයා ඇඩ් කරලා මෙතන ඇඩ් කරන යූසර් නේම් එක මෙතන ටයිප් කරන පාස්වර්ඩ් එක ඔයාගේ එම්ප්ලොයිට ලබා දෙන්න අපි ලබා දෙන ලොගින් ලින්ක් එකත් එක්ක. ඒතර එයාට පුළුවන් ඒක යූස් කරලා සිස්ටම් එකට ලොග් වෙන්න. ඒ ලොග් වුණාට පස්සේ මුලින්ම එයා කරන්න ඕනේ ලොග් වෙන ඩෑෂ්බෝඩ් එකට. ඩෑෂ්බෝඩ් එකේ මේ my profile කියන එක ටච් කරලා ක්ලික් කරලා මේ පාස්වර්ඩ් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාට පස්සේ එයාට පුළුවන් දැනට තියෙන පාස්වර්ඩ් එක සහ අලුත් පාස්වර්ඩ් එක දෙවරක් ලබා දීලා පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න. ඒක තමයි පාස්වර්ඩ් චේන්ජ් කරගන්නේ. සහ එම්ප්ලොයි කෙනෙක් ඇඩ් කරගන්න. අපි ඕනටත් රික්වෙස්ට් කරනවා එයාටත් මුලින්ම එයා ලොග් වුණාට පස්සේ අපි ලබා දෙන පාස්වර්ඩ් එක එයාටත් චේන්ජ් කරගන්න. එතකොට මේකට මේ තියෙන සම්පූර්ණ ඇක්සස් නැති වෙන අපිට ඩෙවලොපර් ඇක්සස් විතරයි තියෙන්නේ. අපි ඔයගොල්ලන්ගේ කෝඩ් බේස් එකේ අප්ඩේට්ස් කරාට අපිට වාගේ සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා ෆුල් ඩේටා බලන්න විදිහක් නැහැ ඒකට.